හමුවෙමු. දශක 5ක කාලයක් තුළ ශ්‍රී ලංකාව පාලනය කළ රාජ්‍ය නායකයන්. පළමු නාමික ජනාධිපති ගරු විලියම් ගොපල්ලව මහතා. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු පළමු නාමික ජනාධිපතිවරයා ලෙස 1978 දක්වා ජනාධිපති ධුරය දැරුවා. පළමු විධායක ජනාධිපති ගරු ජේ.ආර්. ජයවර්ධන මහතා. එක්සත් ජාතික පක්ෂයෙන් 1978 සිට 89 දක්වා ජනාධිපති ධුරය දැරුවා. දෙවන විධායක ජනාධිපති ගරු රණසිංහ ප්‍රේමදාස මහතා. එක්සත් ජාතික පක්ෂයෙන් 1989 සිට 93 දක්වා ජනාධිපති ධුරය දැරුවා. තුන්වන විධායක ජනාධිපති ගරු ඩී.බී. විජේතුංග මහතා. එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු ඡන්දයෙන් පත්වී 1993 සිට 94 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා. සිව්වන විධායක ජනාධිපති ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ශ්‍රී ලංකාවේ පළමු කාන්තා ජනාධිපතිවරිය ලෙස 1994 සිට 2005 දක්වා ජනාධිපතිවරිය විය. පස්වන විධායක ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 2005 සිට 15 දක්වා ජනාධිපති ධුරය දේරුව අතර ඔහුගේ දූර කාලය තුල වසර 30කට ආසන්නව පැවති සිවිල් යුද්ධය අවසන් විය. හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කළ ඔහු 2015 සිට 19 දක්වා ජනාධිපති ධුරය දැරුවා. සත්වන විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 2019 වසරේ ජනාධිපතිවරයා වූ ඔහු මහජන අරගලය හේතුවෙන් 2022 වසරේදී ධුරයෙන් නිල්ලාශ විය. අටවන විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා. මහජන අරගලයේ අතරතුර වැඩබලන ජනාධිපතිවරයා වූ ඔහු පාර්ලිමේන්තු ඡන්දයෙන් 2022 සිට 24 දක්වා ජනාධිපතිවරයා විය. නවවන සහ වර්තමාන විධායක ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා. ජාතික ජනබලවේගයෙන් ජනාධිපතිවරයා ලෙස 2024 වසරේදී තීරීපත් වී දැනට ජනාධිපති ධුරය දරනවා. මේ දශක 5ක කාලයක් තුල ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂ්‍ය ලෙස ඔබ දකින්නේ කුමන ජනාධිපතිවරයාගේ පාලන කාලයද? ඔබේ අදහස අපට කියන්න. ස්තුතියි.